මේ කට්ටිය පව් අපේ පස්සෙන් පන්නනවා. මාව විශ්වාස කරන්න. ඔයා දන්නේ නැහැ මේගොල්ලෝ කොච්චර දරුණුද කියලා. මොනවද කරන්නේ? ඉක්මනට මාත් එක්කම එන්න. මේ මිනිස්සු හරිම භයානකයි. මොනවද ඔයා මෙයාලා ගැන කියන්නේ? එයාලා ඇවිල්ලා තියෙන්නේ අරයට උදව් කරන්න. කලින් සැරේ ආපු කට්ටිය කොච්චර දරුණුද? ෆෙයි, අනේ ගිහින් අපිට උදව් අරන් එන්න. මේ වෙලාවේ උදව් කරන්න පුළුවන් එකම කෙනා තමයි මම. එහෙම තමයි තාත්තා මට කියලා දීලා තියෙන්නේ. මොකද්ද මෙතන වෙන්නේ? අපි තමයි නපුරට එරෙහිව සටන් කරන වීදි ආරක්ෂකයෝ. අපි යුක්තිය වෙනුවෙන් ඕන වෙලාවක සටන් කරන්න ලෑස්ති. ඔය කවුරු එක්ක වුණත්. බොරුවට වීරෝ වෙනතු ගෙදර යන්න. අපිට උපදෙස් ඕනේ නෑ හෙරක්ගෙන්. මොකක් හෙරක්? එයා කියවන්නේ මොනවද කියලා එයාවත් දන්නේ. දෝන්න. මේ නගරේ හරි ලොකුයිනේ. මට මේක තනියම කරන්න බෑ. කොහොමද කෙල්ලේ? අපි දෙන්නම දන්න මේරිනෙට් කියන කෙල්ල ෂැන්හයි වල අතුරුදහන් වෙලා. මං දැනටමත් එහෙ. ඔයාට මේ පණිවිඩය ලැබුණ ගමන් මගේ උදව්වට එන්න. හරි වෙලාව ඇවිල්ලා. අනේ මාස්ටර් තවමක් හිතලා බලන්න. ඔය ගන්න හදන්නේ දරා ගන්න බැරි බලවත් මායාවක්. අනික බලමාලේ මැජික් මාරකාරයෝ ගොඩක් බලවත්. ඔබතුමාට බෑ යාව පරද්දන්න. කවුද කිව්වේ යාට අභියෝග කරන්නේ මං විතරයි කියලා? මොකක්ද මේ තන? මෙහෙ තමයි මම නැවතිලා ඉන්නේ. මේරිනෙට් මොනවද මේ කරන්නේ? අද දවසේ මේ වෙලාවට මම මෙතනට එන්න ඕනේ. ඒක වගකීමක්. සමාවෙන්න මෙච්චරයි ඉතුරු. ෆෙයි, ඇයි කියනවද අපි දෙන්න මෙහාට ආවේ? මට මගේ තාත්තගේ උරුමේ රකින්න ඕනේ. ඒත් ඔයාගේ තාත්තා එයාගේ ඉස්කෝලේ එක්කම නැති වුණා. මට හරිම කනුගාටුයි. එයාලා අපි වෙලවන්න ගොඩක් දේවල් කළා. එක දේවල්. බය කළා, හොරකම් කළා, වටිනා කියන හැමදේම ගත්තා. තාත්තා මට දීපු පළඳනාවත් හොරකම් කළා. අන්න ඒ ගැන තමයි මං ඔයාට කලින් කිව්වේ. ඒක ඔයාගේ කරාබු දෙක වගේම මට වටිනවා. වෙනසකට තියෙන්නේ ඒක හුඟක් බලවත්. ඇත්තටම කවුද ඒ කට්ටිය ෆෙයි? හරියටම මං දන්නේ නැහැ. එයාලා ගැන හොයන්න ගිහින් තමයි අද අපිට මේ විදියට හම්බ වෙන්න ඕනේ. මට පොඩි දෙයක් ඔයාට කියන්න තියෙනවා. ඔයා ඇත්තටම හිතුවේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද ෆෙයි? ඔයාලා මීට කලින් දන්නවද? අපොයෝ හොඳට අඳුරනවා. ඔයා හිතාගෙන ඉන්න ඔයාගේ කරාබු දෙක මට කොහෙන් හම්බුණා කියලාද ළමයෝ? එයා තමයි ඔයාගෙන් ඕක හොරකම් කළේ. ඒ වගේම එයා දැන් ඒක මගෙනුත් හොරකම් කළා. මං ඒක තමයි ඔයාට කියන්න හැදුවේ මේරිනෙට්. ඇත්තටම මං ඔයා දැක්ක මං කරාබු දෙක ආගන්න කොච්චර දැඟලුවද කියලා. අනික ඔයා දැනගෙන හිටිය මම මෙයාට ගෙවනවා කියලා. මට සමාව වෙන්න. මගේ තාත්තට වෙච්ච දේ හරියටම දන්න එකම කෙනා තමයි මෙයා. ඒත් ඒ වෙනුවෙන් ලොකු ගාණක් කිල්ලුවේ හින්දායි මට මේ දේවල් කරන්න ඕනේ. එයාගේ කතාව හරියට දෙයක් ගන්න නම් දෙයක් දෙන්නම වෙනවා. ඔයත් ඉක්මනට ඔයාගේ මාමට කතා කරලා මට මගේ සල්ලි ඉල්ලලා දෙන්න. මං ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. දුවන්න මේරිනෙට්. හැමදේම හොඳින් වෙනවා. මෙදා වුණත් හැමදේම උනේ මගේ වාසියට. වචන නම් වචන. නූරු අඳුරු පියාපත් දිග හරින්න. කරුණා කරලා මට මගේ සල්ලි දෙනවා. එහෙම නැත්නම් ඔහෙට කිසිම දෙයක් දැනගන්න හම්බෙන්නේ නැහැ හොඳද? මට ඕනේ තමුන්ගෙන් ඇත්ත දැනගන්න විතරයි. කියනවා මොකද උනේ? මොකක්ද අහන්නේ? ඕවට මං උත්තර දෙන්නම්. අර අයාගේ මාමට කතා කළාම. නැත්නම් ඔහෙට වෙන්නේ තාත්තට වෙච්ච දෙයමයි.